දී අප තිල්න ප්‍රදාන කරන්නට සූදානම් වෙනවා. අප විශේෂයෙන් මතක් කළ යුතු වන්නේ ජාතික විද්‍යාපදනම සංවිධානය කරන ලද විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය නියෝජනය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු සංදර්ශනයේදී ග්‍රෑන්ඩ් අවෝඩ් දිනා ගැනීමට අපේ දරුවන් සමත්ව තිබෙනවා. ඔවුන් සඳහායි පළමු අදියරේ තිල්න ප්‍රදානය කරන්නට අප සූදානම් වන්නේ ජාත්‍යන්තරයේ කීර්තිය දේශයට උරුම කර දුන් මේ ජයග්‍රාහකයන් දෙපළ දෙහිවල එස්.එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ ARS පෙරේරා සහ PS කවිෂ්ක ඔබ දෙපළට අපේ උණුසුම් හරසර මැද ආරාධනා කරන්නේ තිලෙන ලබා ගැනීම වෙනුවෙන්. ඔවුන් දෙදෙනාට මේ ජාත්‍යන්තර සම්මානවලදී සම්මානයට පාත්‍ර වුණා. මේ ව්‍යාපෘතිය බහරව කටයුතු කළ ගුරු භාගතා KPGU සමරසිංහ මහත්මයාට අපි වේදිකාවට ආරාධනා කරනවා. ප්‍රධාන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට වේදිකාවට අපි ආරාධනා කරනවා. අපි හොඳ උණුසුම් අපලසන්නාදයක් ලබා දෙමු. ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ජාත්‍යන්තර තරගයේ ග්‍රෑන්ඩ් අවෝඩ් සම්මානය හිමි කර ගන්නට මේ දරු දෙපළට හැකියාව ලැබුණේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර කීර්තියක් ජාත්‍යන්තර තලය තුළ ලංකාවේ කීර්ති නාමයේ බබලවන්නට උත්සුක වුණු දරු දෙපළක් දෙහිවල එස්.එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ ARS පෙරේරා සහ PS කවිෂ්ක දරු දෙපළට අපේ උණුසුම් සුපැතුම් ජාතික විද්‍යාපදනම වෙනුවෙන් මේ අවස්ථාවේදී අප පිරිනමනවා. මෙවැනි ජයග්‍රහණ ලංකාවට හිමි කර දෙන්නට මේ දරුවන්ට හැකියාව ලැබේවා. ජාත්‍යන්තර කීර්තියට පත්වුණු දක්ෂයින් උගතුන් ලෙස හෙට ලෝකයට අවතීර්ණ වන්නට හැකියාව ලැබේවායි අපි උණුසුම් සුභාශිංසනය එකතු කරනවා. තවත් විදිහකින් කිව්වොත් අද මේ වේදිකාවේදී සම්මාන ගන්න මේ දරුවෝ අනාගතයේ